ආයිබෝවන් කැලු සුබදෑසන අපේ රටට දැන් ටිකක් මේ අර හිතුවට වඩා මිනිස්සු අර හිතන්නේවත් නැති විදිහට ටිකක් නෙමෙයි ඒක මම හිතන්නේ විශාල ජයග්‍රහණයක්. ඒවා කියන්නේ මොකද සංවර්ධනයේ පැත්තෙන් කියන සංවර්ධනයේ පැත්තෙන් උපරිමයෙන් හැම ඒ කියන්නේ බිම් මට්ටමේ ඉඳන් හැම තැන යනකම්ම දියුණු වෙනවා දවසින් දවස අපිට පේනවා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඕක අපේ මිනිස්සු දැන් බහුතරයක් වැඩ වෙන්නේ අරකයි මේකයි කියලා තැන් තැන් වල කතා වෙනවනේ. එතකොට ඒකේ අපි හැමදාම කතා කරපු දෙයක් තමයි අර මේ ගුණාත්මක සංවර්ධනය කියන එක. දැන් ඉතින් ප්‍රමාණාත්මක සංවර්ධනයක් කියන්නේ සාමාන්‍යයෙන් අර දැන් අපි දැක්කම අපේ පාර හැදුණා අපේ පාර හැදුණා එච්චරයි. එතනින් එහාට දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හිතන්නේ හැමදාම දකින්නේ පාලමක් බෝක්කුවක් හදපුවාම දියුණු වෙලා. එයාලා තමයි වැඩෝ කරේ මෙච්චර. බඩු මිල චුට්ටක් ඒ කියන්නේ හතර වටෙන් ණය වෙලා හරි හිඟා කාලා හරි බඩු මිල පොඩ්ඩක් අඩු කරලා දුන්නා නම් අන්න සංවර්ධනය වෙලා අන්න දැන් හරි අපිට ආතල් එකේ හාමුලටත් ආතල් එකේ ඉන්න පුළුවන්. ඕකනේ තිබිච්ච සංස්කෘතිය. හැබැයි ඒගොල්ලෝ ඒක දැන් මේ අපි මේ පොරබදන්නේ සංස්කෘතිය වෙනස් ඒ පරණ කුණු වෙච්ච ගඳ ගහන සංස්කෘතිය වෙනස් කරන්නනේ. එතකොට දැන් ඒ වගේම සිදුවීම් කීපයක් මම දැක්කා. උදාහරණයකට ගත්තාම කලින් අපේ අර මහින්ද මහත්තයා හැම මේ පාලම් බෝක්කුව හැදුවා කියනවනේ මේ මොනවද පාලම් බෝක්කුව නේ මොනවද මේ සම්පූර්ණ අධිවේගී මාර්ග හැදුවා කියලා කියනවා රට සංවර්ධනය කරානේ. ඒක කරේ කොහොමද කියන එක මිනිස්සු දැනගන්න ඕන. ඒ කරපු වගේ ඒක කරලා ඒක 4 කෝටි ගණන් ගහගෙන අර වගේ ලොකු දේවල් සිද්ධියක් අපි දැක්කනේ සමාජය අපිට චෝදනා ගොඩක් තියෙනවනේ ඒගොල්ලන්ට. දැන් ඒක අර නොදන්න කෙනෙකුත් නෑ. දැන් ඉස්කෝලේ පොඩි දරුවගේ පවා ඉඳන් අර ඇහෙන දේවල් එක ඒ ළමයි. එතකොට ණය වෙලානේ කොහොම හරි ඒ හැමදේම කරේ ණය වෙලානේ. හැබැයි මේ වෙනකොට ඔයගොල්ලෝ දන්නවා ඇති අර රඹුක්කන ගලගෙදර අධිවේගී මාර්ගයේ මම හිතන අමාරුම තියෙන්නේ ඒක රටේ සල්ලි වලින් මේ ඉතුරු කරපු අපේ සල්ලි වලින් රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඒක නිර්මාණය වෙනවා මේ දවස්වල. ඔයගොල්ලෝ සමහරකට දකින්න ඇති. ඒක අපි ආඩම්බර වෙන්න ඕන තමයි. මොකද අපේ රටේ පළවෙනි වතාවට ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට අපේ සල්ලි වලින් කියන්නේ අපි ඉතුරු කරපු වියදම් නොකර ඉතුරු කරපු නේද? අනිවාර්යයෙන්. ගසා නොකාපු ඒ වගේම ඔය කෑ ගහන අයලා ඕනම හැමෝම දන්නවා උතනින් 7-5ක්වත් අපත යන්නෙත් නැහැ කියලා. නේ? ඒ වගේ සිදුවීම් තමයි අද කියන්න යන්නෙත් නේ. අනිවාර්යයෙන්. දැන් කැලුම් ඒ කියන්නේ අපි දන්න කාලේ ඉඳන් කොටුව කියන එක කොටුවක්නේ. ඒ කියන්නේ කොටුව කියන එක කොටුවක්ම කරලා තිබුණේ. කොටු කරලානේ තිබ්බේ. ඒකේ ඉන්නේ කුඩු කාරයෝද ජාවාරම් කාරයෝද. උදාහරණයකට මම මීට වසර ගානකට කලින් දැන් මම මීට මාස කීපයකට කලින් ගිහපු කොටුව මීට වසර ගානකට කලින් ගිහපු කොටුවයි එක සමානයි. ඒ කියන්නේ හැමදාම බෑග් එකක් තියන් ඉන්න බෑ. ෆෝන් එකක් එළිය තියාගෙන ඉන්න බෑ. අපි කොළඹ යනවා නම් අපි ලෑස්තිලා යන්න ඕනේ ෆුල් සේෆ්ටි එකේ මේ අර 119 ගහන්න බලාගෙන යන. ඒ කියන්නේ අමතර ෆෝන් එකක් හංගගෙන යනවා මිනිස්සු සමහරව. දෙට අර නිකන් ට්‍රස්ට් ත්‍රස්තවාදීන් ඉන්න කඳවුරකට යනවා වගේ දැනෙන්නේ ඇත්තටම. යන්න ඕනේ මොකද ආරක්ෂා ගැන හරි බයක් තියෙනවා. ගෑල් ළමෙක්ට තනියෙන් බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න බෑ. පිරිමි ළමයෙකුටවත් ඉන්න බෑ. ඊට අමතරව වයසක අම්මා කෙනෙක්ට දැන් බැරලා හරි අසනීපකට බෙහෙත් ගන්න ගිහලා ඒ අම්මලා තාත්තලා තනියෙන් ඉන්නකොට දන්නේ නැහැ චුට්ටක් නින්ද ගියත් බෑග් කරගෙන යනවා. විවිධ ස්කෑම් වලට අහු වෙනවා. විවිධ මේ පහර දීම් වලට නතු වෙන්න උත්සාහ කරනවා. ඒ වගේ සමහර වෙලෙන්දු පවා ඉන්නවා කඩේට ගහලා ඇදලා ගන්න නැති ඒක විතරයි. ඒ වගේ තියෙනවා. දැන් මේ වෙනකොට සතුටුම දායක ආරංචිය තමයි නෑ කට්ටිය දැන් කලින් කෝනේ තින්ත විතරයි ගෑවේ කියලා. ලස්සනට හදලා සුදුසු නෑ තින්ත ගෑවා කියලා විතරනේ කිව්වේ. සම්පූර්ණ ලස්සන. ඔයාලට තින්ත විතරයි ගන්න පුළුවන්. මොනවද කරලා තියෙන්නේ අපිටත් පුළුවන් කොට නැගිලි හදන්න අපි නෑ තින්ත ගන්න පුළුවන් කියලා කිව්වනේ. අපි තින්ත ගෑවෝ. ඒ කියන්නේ පොඩි එකේ ඉඳලා ලොකු එකට යනකම් අපි කරනවනේ. කරන හැබැයි දැන් මේක අපිට සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කරනකම් කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඒ දේවල් රජයෙන් ඇතුලෙන් කරලා කියන්නවත් දන්නේ නැහැ. ප්‍රධාන නිවුස් වල පෙන්වන්නත් නැහැ. ඒක අපි දුන්නෙත් නැහැනේ. ප්‍රධාන ඒ වගේ පෙන්වන්නේ නැති දේවල් තමයි අපි මේ දැන් අර කියන්න තියෙන්නේ මංකොල්ල කාර්යෝ කුඩු කාර්යෝ හොරකම් කරන මිනිස්සු දැන් සර්ප්‍රයිස්. අතට මේ මිනිස්සුවත් දන්නේ නැහැ. කරොත් අනිත් පැත්තෙන් කොයි වෙලේ අහුවේද කියන එක. ඒ කියන්නේ එකපාරට ශනික වුණ වැඩක් ශනික වුණ කියන්නේ කාලයක් තිස්සේ ප්ලෑන් කරලා සාර්ථකව කරපු වැඩක්. දැන් මේ වෙනකොට කොටුව බස් නැවතුම්පර CCTV කැමරා මගින් ආරක්ෂක අංශය මගින් ආරක්ෂා කරනවා රකින්නවා මගියව ආරක්ෂා කරන්න පටන් ගන්න තියෙනවා. ලස්සන වැඩක් වෙමින් තියෙනවා. මේ වීඩියෝ එකේ ඕගොල්ලන්ට පේනවා ඇති. ඒ පේන විදිහට ලස්සනම වැඩක් මේ වෙනකොට සිද්ධ වෙමින් පවතිනවා රට ඇතුලේ. මේ එකක් මේ වගේ තව දහසක් දේවල් නිර්මාණය වෙන්න සූදානමක් තියෙනවා අපේ ශ්‍රී ලංකාව. ජනතාවට මහ ජනතාවට සුව පහසු රාජ්‍යයක් බවට පත් කරන්න හදන උත්සාහය අපි අගය කරන්න ඕන
වර්තමාන අනිවාර්යයෙන් මේ වගේම කරුණු මට මේ සම්බන්ධ කියාදී සිද්ධියක් මතක් වුණේ. දැන් ওই රජයක් විදිහට මේ ගොඩක් අංශ එකතු වෙලා ඔය කටයුතු කරන්නේ. හැබැයි මම සමාජ මාධ්‍ය ඔස්සේම දැක්ක කැකිරාවේ. කැකිරාවේ පුද්ගලෙක් ඒ බස් ස්ටෑන්ඩ් එක අලුතෙන් හදලා නවීකරණය කරලා හැමදේම කරාට පස්සේ ඒ මිනිස්සයා මාර කැපවීම තනි පුද්ගලයෙක් විදිහට අනිත් ඒ වටපිටාවේ ඉන්න වෙළඳ සංගම් ඒ කට්ටියත් එකතු කරගෙන මාර මේ ගේමක් ගහනවා පොඩි ටොපි කොලයක් තිය රටකජු පොත්තක්වත් බිම නොදා ඉන්න කෙල ටිකක්වත් ගහන්න දෙන ඒ වැරද්ද කරා නම් දුටතන එයා හදනවා අපි ඒක ඇත්තටම මේ වගේ ඒ ආදර්ශය අපි තනියෙන් ක්‍රියාත්මක කරන්න හරි ගත්තොත් එතකොට සාමූහිකව ඒක දකින පුද්ගලයාත් ඒකට ඇත්තටම පෙළඹෙනවා. දැන් ඇත්තටම කතාව ඉස්සර වගේ නෙමෙයි. දැන් රට ගැන අභිමානයක් ඇති වෙලා තියෙනවා. ඒක ජනවාර්ගිකයකින් තොරව, ඒ කියන්නේ ජනවර්ගයකින් තොරව සිංහලද දෙමළද මුස්ලිම්ද ඔබගද ඔය හැම කෙනෙකුටම තමන් ශ්‍රී ලාංකිකයෙක් බවට දැන් හිතෙන්න පටන් අරගෙන තියෙන කාලයක් මේක. ඒ පරිවර්තනයට ලොකු විශාල පරිවර්තනයක් ඒක. ඒ පරිවර්තනයට අපි යන ගමනක් තමයි මේ තියෙන්නේ. ඒ පරිවර්තනය කරන්න අපි හැමෝගෙම දායකත්වය දක්වන්න ඕනේ. ඉතින් ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. වැරදි දුක්තන කතා කරන්නත් වැරදි නොකර ඉන්න මිනිස්සුන්ගේ මනසත් හදන්න ඕනේ. මොකද අපි ක්‍රියාත්මක වුණේ නැත්නම් අපි වගේ මිනිස්සුන්ට අපේ රටේ මේ මහ ජනතාව විදිහට අපි මේ හැම දෙයකටම සහභාගී වුණේ නැත්නම් සපෝට් එකක් දුන්නේ නැත්නම් ඇත්තටම මේ යන ගමනට හයියක් වෙන එක අපිත් වගකීමක් අපේ යුතුයකමක් අපිත් මේකට සම්පූර්ණයෙන්ම සහයෝගය දක්වන්න ඕනේ මේ යන ගමනට ප්‍රමාණයක් දීලා ජනාධිපති කෙනෙක් අපි පත් කරගත්තේ ඇත්තටම රට වෙනස් කරගන්නම ඕනේ කියන ඒක ඒ පරිවර්තනයට යන්න ඒගොල්ලන්ට තනියම දැන් මේ ඡන්දේ දුන්නා වගේම ඒ හැම දෙයකටම සපෝට් එකක් දෙන්න අපි බලාපොරොත්තු වෙන්න ඕන අපි සහයෝගය ලබා දෙන්න ඕන මොකද අපිට නිකන් බලන් ඉඳලා බෑ මේ පොරබදන්නේ විශේෂ පරිවර්තනයකට මේ රටේ දියුණු පරිවර්තනයකට පොරබදන මේ ආණ්ඩුවට සපෝට් එකක් අපි දෙන්න. දෙමාපියෝ දරුවගේ පුංචි කාලේ ඉඳන් මේ මනස නිර්මාණය කරන්න කියලා අපි ආදරෙන් ඉල්ලනවා. ජය වේවා.